ආරම්භක පවුල් පසුබිමට දරන්න බැරි ලොකු හීනයක් ඕගොල්ලන් ගොළුවේ තියෙනවා. අවසාන ටාගට් එක සුන්දර වෙන තරමට වට යන්න තියෙන පාර නරක වෙනවා. වරහෙන් මොකක් හරි හම්බ වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒකට හරියන්න වට යම් දේවල් ටිකක් නැති කරන්න වෙනවා. මතක් කරගන්න ඕගොල්ලන්ට තියෙනවා එන් ටාගට් එකක්. හරි. අන්තිමේට ඔයාලා යන්න හීන දකින්න දැනක් තියෙනවා. ඔයාලා කවදා හරි මෙහෙම මිනිස්සෙක් වෙනවා. ඕගොල්ලන්ගේ ඔළුව ඇතුලේ එහෙම කතන්දරයක් තියෙනවනේ. ඔක පොඩි කාලේ ඉඳන් තිබ්බ ලොකු එකක් නේ ඒක. ඔයාලගේ ආරම්භක පවුල් පසුබිමට දරන්න බැරි ලොකු හීනයක් ඕගොල්ලන් ගොළුවේ තියෙනවා. හරි. ඕක ඉෂ්ට කරගන්නනේ මේ ඕගොල්ලෝ නැහෙන්නේ. ඒතර එහෙම හීනවලට අර ඒ වගේ මහා ලොකු ඩ්‍රීම්ස් වලට යන පාර කිසිසේත්ම එහෙම පාර ඉතර සුන්දර නෑ. හරිද? ඒ කියන්නේ වාගේ එන් ටාගට් එක මාර සුන්දරයි. ඒ අවසාන ටාගට් එක සුන්දර වෙන තරමට වාට යන්න දෙන පාර නරක වෙනවා. එපා කරපු පාරක් වෙනවා. අරව ලොකු වෙන තරමට ඒකට යම් කමිට්මන්ට් එකක් තියෙනවා. රහෙන් මොකක් හරි හම්බ වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒකට හරියට වාට යම් දේවල් ටිකක් නැති කරන්න වෙනවා. දැන් ඒ මම ඔයගොල්ලන්ගේ මගේ මේ වෙනකන් ඇවිල්ලා දෙන කතන්දරේ දන්නවනම් දැන් මම ඩිග්‍රීස් ඉවර කරලා තියෙනවා. දැන් මට මේ දේවල් නිදහසේ කරගෙන යන්න පුළුවන්. හැබැයි අර කාල සීමාව තුළ මම දන්න මම ජීවිතේ දන්න කිසිම මිනිස්සෙකුට අදටත් මම ජීවිතේ පෞද්ගලිකව ඇහැගැටලා කතා බහ කරලා තියෙන ඕන මිනිස්සෙකුට වඩා මම මහන්සි වෙලා තියෙනවා. හරි. ඒක තමයි අර කියන මහා ලොකු තැන් වලට අපිව අරගෙන යන්නේ. අර ඕගොල්ලෝ හොයන මැජික් ජීවිතේ තියෙන ඕගොල්ලෝ අතහැරලා තියෙන වැඩ ඇතුලේ. අමාරුයි එපා වෙනවා කියලා අතහැරලා තියෙන වැඩ ඇතුලේ තමයි අර මැජික් එක තියෙන්නේ. ඒ වැඩ ටික කරන්නේ මැජික් එක වෙයි. හරි. ඒතර මොන විදියෙන් හරි අපිට මොන ප්‍රශ්න තිබුණත් අපිට යන්න ලොකු ටාගට් තියෙනවා. කොහොම හරි මේක කරන්න වෙනවා මේ